ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මුලින්දම ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් ඔයා දැම්මම මාව ෆලෝ කරලා තියාගන්න. ඉතින් අද අපි කතා කරන්නේ prepositions ගැන. ඉතින් prepositions කියන්නේ ඉංග්‍රීසි කතා කරද්දී අපිට නැතුවම බැරි දෙයක්. අපිට time එක කියන්න, place එක කියන්න, ඒ වගේම directions කියන්න, ඒ වගේ තව ගොඩක් දේවල් ගැන කතා කරන්න prepositions නැතුවම බෑ. ඉතින් සිංහලෙන් අපි මේව ගැන කතා කරොත් අපිට මේක නිපාත පද වලට කියන්න වෙන්නේ postpositions කියලා. මොකද ඇත්තටම ගත්තොත් අපි නිපාත පදේ දාන්නේ පිටිපස්සට සිංහල භාෂාවේ. ඉතින් හුඟක් අය තමන්ගේ ideas ඉංග්‍රීසි වලට translate කරන හින්දා ගොඩක් තැන්වල වර්ධිනවා. ඉතින් අපි දැන් උදාහරණයක් විදිහට ගමු in. in කියන්නේ පුතේ තුල කියන එක. ඇතුලේ කියන එක. in. එතකොට දැන් අපි ගත්තොත් in the room කාමරේ ඇතුලේ in the room. හැබැයි ඉංග්‍රීසි වලින් මේක අපි කියන්නේ ඇතුලේ කාමරේ කියලා. in the room. In the room. හැබැයි මේක සිංහලෙන් ගත්තොත් the room කියන්නේ කාමරේ in කියන්නේ ඇතුලේ. කාමරේ ඇතුලේ. අනිත් පැත්තට තමයි ඉංග්‍රීසි වල යන්නේ. හරියට ගත්තොත් ඇතුලේ කාමරේ. ඒ විදිහ තමයි. හැබැයි idea එක සිංහල වලින් කාමරේ ඇතුලේ කියන එක. එතකොට අපි කොයි වෙලේ මේ prepositions ගත්තම ඒක use කරන්න ඕනේ ඉංග්‍රීසි වල ඔයා කතා කරන දෙයට මුලින් තියලා. දැන් අපි සිංහලෙන් හිතුවොත් කාමරේ ඇතුලේ කියලා ඔයා ඒක හදා ගන්න ඕනේ in the room කියලා. in ඇතුලේ, the room කාමරේ. කාමරේ ඇතුලේ in the room. අයියා ඉන්නේ කාමරේ ඇතුලේ. brother is in the room. my sister is in the kitchen. අක්කා ඉන්නේ කුස්සියේ. අපි සිංහලෙන් හිතුවොත් කුස්සිය ඇතුලේ කියලා. එතකොට කියන්න ඕනේ ඇතුලේ කුස්සියේ. ඇතුලේ කුස්සියේ in the kitchen. in the kitchen. කුස්සිය ඇතුලේ නෙමෙයි. kitchen in නෙමෙයි. okay? the kitchen in නෙමෙයි. ඒක වැරදි. okay? my bag is in the bus. මගේ බෑග් එක බස් එක ඇතුලේ තියෙන්නේ. okay? my bag is in the bus. බස් එක ඇතුලේ. but in English ඇතුලේ බස් එකේ. okay? in the bus. in the bus. okay? in කියන්නේ නිපාත පදේ. ඒක ඉස්සරහට එන්න ඕනේ බස් එකේ. in the bus. my bag is in the bus. on කියන එකෙන් අපි කියන්නේ උඩ කියන එක නෙමෙයි, මත කියන එක. මත දෙයක් මත, පෘෂ්ඨයක් මත. okay? යම් දෙයක් මත තියෙනවා නම් අපි කියනවා on කියලා. the marker is on my palm. the marker is on my palm. on මේ ගෑවෙනවා බලන්න. මගේ අල්ල මත තමයි තියෙන්නේ. මේකෙන් idea එක නිකන් ඔයාලට present වෙන්නේ උඩ කියලා වුණාට අපි කියන්නේ දෙයක් මත ගෑවෙනවා නම්, පෘෂ්ඨයක් මත තියෙනවා නම් on. okay? all right. the duster is on the desk. the phone is on the desk. okay? phone එක තියෙන්නේ desk එක උඩ. on the desk. but on කියන්නේ මත කියන එක. okay? උඩ කියන එකම තමයි idea එක. but අපි සිංහලෙන් කියවම උඩ වුණාට එතන අපි කියන්නේ මත කියලා. the phone is on the desk. phone එක තියෙන්නේ desk එක උඩ. got it? good. at. අපි at use කරන්නේ පුතාලා හරියටම අපි තැනක ඉන්නවා නම් අපි at use කරනවා. okay? අපි හරියටම තැනක ඉන්නවා නම් I am at home. මම ගෙදර ඉන්නේ. හරියටම තැන කියනවා. මම ගෙදර ඉන්නේ මේ වෙලාවේ. I'm at home. okay? I am at home. got it? okay? next I am at the school. මම ඉන්නේ school එකේ. I'm at the school. මම ඉන්නේ school එකේ. I'm at the railway station. මම ඉන්නේ railway station එකේ. I am at the railway station. Where are you at now? ඔයා කොහෙද ඉන්නේ මේ වෙලාවේ? right? දාන්න comment section එකේ. I am at home. okay? I am at work. මම වැඩ කරන ගම ඉන්නේ. මම වැඩ පොලේ ඉන්නේ. okay? I am at work කියන්න පුළුවන්. got it? yes. at එකෙන් අපි කතා කරන්නේ preposition of place විදිහට තැනක් ගැන. okay? තැනක් පෙන්වන නිපාතක විදිහට අපි use කරන්නේ හරියටම තැනක් පෙන්වන at එක. okay? ඔයා දැන් ඇතුලේ ඉන්නවනම් මේක පොඩ්ඩක් වෙනස්. ඒක ඇතුලේ ඉන්නවනම් එතකොට ඔයා use කරන්න ඕනේ in. okay? in. I am in the room. මම ඉන්නේ කාමරයේ ඇතුලේ. okay? I am in the box. මම ඉන්නේ පෙට්ටියක් ඇතුලේ. I am in a bubble. මම ඉන්නේ බබල් එකක් ඇතුලේ. කියන්නේ මවාගත්ත දෙයක් ඇතුලේ ආ ඉන්නවා කියලා කියන්නේ. right? I am in a bubble. You are in a bubble.
right? Get out of it. එකෙන් එළියට එන්න. You are in a bubble. Okay? Right? You are like frogs in a well. Okay? ඔයාලා ළිඳ ඇතුලේ ඉන්න මැඩියෝ වගේ. You are like frogs in a well. ළිඳක් ඇතුලේ ඉන්න මැඩියෝ වගේ. Okay? Very good. In a well. Well කියන්නේ ළිඳ. ළිඳ ඇතුලේ. There is an elephant in the well. ළිඳ ඇතුලේ අලියෙක්. In the well. ළිඳ ඇතුලේ. There is an elephant in the well. There is innawa an elephant අලියෙක් in the well. ළිඳ ඇතුලේ. Very good. In the well. But at use කරන්නේ හරියටම place එකක් කියන්න. There is an elephant at the temple. There is an elephant at the temple. අන්න පන්සලේ අලියෙක් ඉන්නවා. පන්සලේ at the temple. Okay? There is an alms giving at Pereira's. There's an alms giving at Pereira's. Pereiraලාගේ ගෙදර Pereira's කියලා විතර use කරන්නේ. Pereiraලාගේ ගෙදර කියන එක. Pereira's. There's an alms giving. Alms giving කියන්නේ දානයක්. At Pereira's. Pereiraලාගේ ගෙදර දානයක් තියෙනවා. There's a bus at the station. Bus එකක් තියෙනවා. Station එකේ. There's a bus at the station. Okay? There's a train at the railway station. I am at the railway station. මම ඉන්නේ railway station එකේ. හරියටම ඔයා ඉන්න තැන කියන්න නම් අපි use කරන්නේ at. ඔයා ඉන්නේ ඇතුලේ නම් අපි use කරන්නේ in. කොහේද දෙයක් ඇතුලේ නම් ඔයා හරි කවුරු හරි ඉන්න තැන කියද්දී අපිට මේ on, at, in අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඔයා ඉන්න තැනක් හරියටම කියන්න. දැන් on ගත්තොත් ඔයා ඉන්නේ මත. I am on thin ice. මේක phrase එකක් English වල use වෙන. I am on thin ice කියන්නේ ඔයා ඉන්නේ ටිකක් භයානක තත්යක. ඒ කියන්නේ ඔයාට මේකෙන් ලොකු අවුලක් වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ පොඩ්ඩක් දරුණු තත්යක. I am on thin ice. sure නෑ මොකක් වෙයිද කියලා ඊළඟට. Okay, you can say I am on thin ice. So you are in a dangerous situation. By saying that you explain that you are in a dangerous situation. Okay, ඔයා ඉන්නේ ලොකු අවුලක ඉන්නේ. ඔයා ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. But instead of fire, we talk about ice. Okay, you are on thin ice. Okay, thin ice කියන්නේ අපිට thin ice උඩ ගියොත් ඔයාට මොකද වෙන්නේ? ඔයා ලිස්සන්න පුළුවන්, ඔයාව ඇතුළට යන්න පුළුවන්. Okay, කඩම් වැටෙන්න පුළුවන්. Okay, එතකොට වතුරේ ice වතුරට ගියොත් ඔයා මැරෙන්න පුළුවන්. ඒක මේ කියන්නේ ඔයා ඉන්නේ dangerous situation එකක. ඔයා ඉන්නේ භයානක තත්වයක. You are on thin ice. Okay, so tread carefully. පරිස්සමෙන් ඇවිදින්න, පරිස්සමෙන් වැඩ කරන්න. Okay, you are on thin ice. ඔයාට කෙනෙක්ට කියන්න පුළුවන්. On. ඉතින් ඔයාට පේනවා කොච්චර මේ prepositions වැදගත්ද කියලා. Okay, next preposition behind. Behind. Okay, behind කියන්නේ පිටිපස්සේ. There is a whiteboard behind me. මගේ පිටිපස්සේ තියෙන්නේ whiteboard එකක්. පිටිපස්සෙන්, පස්සෙන්. Okay, behind. දැන් ඔය සත්තුන්ගේ පස්සේ කකුල් වලටත් අපි කියනවා hind legs කියලා. ඒතර behind කියන්නේ පිටිපස්සෙන් ඉන්නවා. පිටිපස්සෙන් තියෙනවා කියන එක. behind. hind legs. පස්සේ කකුල්. Okay, දැන් ඔයාලට පේනවා මම මෙතන use කරන මේ there කියලා එකක්. there is, there are කියලා. ඒතර මේකෙන් කියන්නේ ඉංග්‍රීසි වල දෙයක් තියෙනවා ඉන්නවා කියන එක. කෙනෙක් ඉන්නවා කියන එක. there is දාන්නේ කෙනෙක් එක්ක, there are දාන්නේ ගොඩක් එක්ක. got it? Right. දැන් මම කියනවා there is a doctor behind our house. අපේ ගෙදරට පිටිපස්සෙන් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. There is a doctor behind our house. Okay? There is a pharmacy behind the post office. Pharmacy එකක් තියෙනවා post office එකට පිටිපස්සේ. Okay, තැපැල් කාර්යාලයට පිටිපස්සෙන් pharmacy එකක් තියෙනවා. There is a post office. Okay, got it? Behind කියන්නේ පිටිපස්සේ. දැන් බලන්න pharmacy එකට පිටිපස්සේ behind the pharmacy. Pharmacy එකට පිටිපස්සේ. දැන් සිංහලෙන් ගත්තොත් පිටිපස්සේ යන්නේ පිටිපස්සට. Yes. Okay, but in English behind comes to the front. ඉස්සරහට තමයි එන්නේ. Behind the pharmacy. Pharmacy එකට පිටිපස්සේ. Now, next one behind එකේ opposite එක in front of. In front of. ඉස්සරහින්. In front of. ඉස්සරහින්. Okay? There is a grocery in front of the pharmacy. Pharmacy එට ඉස්සරහින් grocery එකක් තියෙනවා. Okay? There is a grocery in front of the pharmacy. Right? Grocery එකක් කියන්නේ සිල්ලර් බඩු කඩයක්. Okay?
very good. In front of දාන්න පුළුවන් ඉස්සරහින්. There is a camera in front of me. Camera එකක් තියෙනවා මට ඉස්සරහින්. There is a camera in front of me. Okay? The camera is in front of me කියන්න පුළුවන්. camera එක තියෙන්නේ මට ඉස්සරහා. The camera is in front of me. Okay? There are desks in front of me. මගේ ඉස්සරහා desks තියෙනවා. Okay? desk ගොඩක් තියෙනවා මගේ ඉස්සරහා. There are desks. The desks are in front of me. මට ඉස්සරහින් desks තියෙනවා. The desks are in front of me. මට ඉස්සරහින් desk තියෙනවා. In front of me. මට ඉස්සරහින් එතකොට එන්නේ. Okay? මට ඉස්සරහින්. Under. Under කියන්නේ යට. ඔයාට යටින් මොකද්ද තියෙන්නේ? Okay. The floor is under me. No, that's wrong. පොළොවේ ඔයාට යටින් තියෙනවා කියලා එහෙම කියන්න බෑ. පොළොව ඔයාට පෑගිලා තියෙනවා අපි කියනවා beneath කියලා. Okay? දැන් ඔයාට පේනවා නම් දෙයක් මොකක් හරි යට තියෙනවා නම් ඔයා කියන්න ඕනේ under කියලා. ඒ කියන්නේ දැන් අපි බලමු there is a ball under the desk. desk එක යට බෝලයක් තියෙනවා. හරියටම දෙයක් යට. There is a cat under the desk. The cat is under the desk. Okay? දැන් හිතන්න ඔයාගේ hair band එක යනවා desk එක යටට. cupboard එක යටට. ඒතර ඔයා කියන්න ඕනේ my hair band is under the cupboard. Okay? The comb is under the cupboard. අනේ පනාව යට තියෙන්නේ cupboard එක යට. The comb is under the cupboard. Okay? comb එක තියෙන්නේ යට under the cupboard. cupboard එක යට. under the cupboard. Got it? Nice. Under කියන්නේ හරියටම දෙයක් යට තියෙන්න ඕනේ. It should be right below something or someone. Okay? Right. හරියටම ඔයාලට පේන්න ඕනේ මේක යට තියෙන්නේ කියලා. Next we are coming to beneath. මේ beneath කියන්නේ මොකද? beneath කියන්නේ ඔයාට දෙයක් මොන හරි පෑගිලා තියෙන්න ඕනේ. දෙයකට යට වෙලා තියෙන්න ඕනේ හරියට. මේක ගෑවෙනවා. ඔන්න වගේ තමයි ගෑවිලා තියෙන්න ඕනේ. Okay? Now the floor is beneath me. මට පහලින් තමයි පොළව තියෙන්නේ. The floor is beneath me. මට පහලින් තියෙන්නේ. Okay? There is an underground beneath me. උමන් මාර්ගයක් තියෙනවා. There is a subway beneath me. Subway උමන් මාර්ගයක් තියෙනවා මට යටින්. Okay? Beneath our house. There is a subway beneath our house. There is a tunnel beneath our house. Okay? අපි ගේ යටින් තියෙන උමග. Through. ඊටම වැදගත්. Through. කොහොමද කියවන්නේ මේක? Through. කියවන්න බලන්න. Through. Through කියන්නේ පුතේ තුලින් කියන එක. Okay? අස්සෙන්. තුලින්. ඕනම දෙයක් අස්සෙන් යනවා නම් අතරින් යනවා නම් තුලින් යනවා නම් අපි කියන්නේ through කියලා. Right. The train goes through the tunnel. කෝච්චිය යන්නේ බින්ගේ ඇතුලෙන්. තුලින්. Through the tunnel. In the tunnel නෙමෙයි through the tunnel. All right? Through the tunnel. The cat jumped through the window. Poosa penna janele assen jumped through the window. janele assen ඔයාලට පේනවා පූසා පයින්නවා අස්සෙන්. through the window. හරියටම janele අස්සෙන් තමයි පයින්නේ. ඒතර මේ අස්සෙන් යනවා නම් අපි ඒකට කියනවා through කියලා අතරේ. පටාචාරා දිව්ව කැලේ අස්සෙන්. Okay? Patachara ran through the forest. Patachara ran through the forest. කැලේ අස්සෙන් දිව්වා to find the Buddha. Okay? බුද්ධ හොයාගෙන කැලේ මැද්දෙන් දිව්වා. Through අස්සෙන් යනවා නම් through තමයි use කරන්නේ. Very good. Next one. Along. Along. Along කියන්නේ ඔන්න දිගේ. Very good. Along. දිගේ. We walk along the road. අපි පාර දිගේ ගියා. We walked along the road. අපි පාර දිගේ ගියා. The snake came along the wall. බිත්තිය දිගේ ආවේ. Along the wall. දිගේ කියන එක තමයි along කියන එකෙන් කියන්නේ. Very good. Okay, the next one is across. Across. Very good. Across කියන්නේ හරහා. දෙයක් හරහා යනවා. දැන් මේක මේ through එකට ගන්න එපා. දැන් මේකනේ through කියන්නේ දැන් train එක යන්නේ train goes through. දැන් මේක තමයි rail පාර. This is the track. These are the tracks. So this is the train and this is the tunnel. Through කියන්නේ මේ හරහා යන්නේ. අස්සේ තුලින්
okay එතකොට කියන්නේ through but across means across කියන්නේ හරහා suppose you are swimming පීනනවා කියලා හිතන්නකෝ you're swimming across the river ගංගා හරහා තමයි පීනන්නේ across the river ගංගා හරහා දැන් ඉමේජ් එක ඔලුවට දාගන්න ළමයි මේ කියලා දෙද්දි across the river ගංගා හරහා very good good okay across කියන්නේ හරහා වාට හරහා කියලා දෙයක් කියන්න ඕන නම් කියන්න ඕනේ across කියලා ඇතුලෙන් කියද්දී වාට කියන්න වෙන්නේ through කියලා to කියන්නේ preposition එක okay to කියන්නේ tie to school to the school okay to the school දැන් school කියන එකේ tie තියෙන පිටිපස්සේ but tie අපි ඉස්සරහ ගන්න school to the school okay to a party එකට to the school I'm going to the kitchen bye මම kitchen එකට යනවා I'm going to the kitchen එකට to the kitchen okay I'm going to work මම වැඩට යනවා වැඩට to එකත් හුඟක් වටින preposition එකක් වාට all right වැඩට තයන්න තමයි මේ to එකෙන් අපි කියන්නේ to school ගෙදරට පොළට to the market to Kiehl's I'm going to Kiehl's මම Kiehl's එකට යනවා තයන්න I'm going to Kiehl's මම Kiehl's එකට යනවා next one is between දෙකක් අතර okay between don't come between us අපි අතරට එන්න එපා ඔක හුඟක් අපි use කරන දෙයක් don't come between us okay කමලා අපි අතරට එන්න එපා okay don't come between us අපි දෙන්න අතරට එන්න එපා between us දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක් අතරට තව කෙනෙක් එනවා okay right මේ තමයි between this is between දෙන්නෙක් අතරේ between okay දෙකක් අතර I am between a desk and the whiteboard එකයි desk එකයි අතරේ තමයි මම ඉන්නේ I am between the desk and the whiteboard එකයි desk එකයි අතර තමයි මම ඉන්නේ okay දැන් ඔයාලට වටපිටාව ගාලා බලන්න මොනවද පේන දේවල් මැද්දේ තියෙන දේවල් මොනවාද දෙකක් අතර තියෙන දේවල් the TV is between the table and the sofa මේසෙයි sofa එකයි මැද්දේ තමයි TV එක තියෙන්නේ දෙකක් අතර මොනවා හරි තියෙනවා අපි use කරන්නේ between TV එකයි sofa and the TV මැද්දේ between the sofa and the TV කොයි වෙලෙත් preposition එක ඉස්සරහට කතා කරන දේ පිටිපස්සට all right next preposition is next to කියන්නේ ළඟින් ඉන්නේ එහා පැත්තෙන් හරියටම එහා පැත්තේ I sit next to Kamala මම ඉඳගන්නේ කමලට එහා පැත්තෙන් every day හැමදාම I sit next to කියන්නේ හුඟක් ළඟින් තියෙන දෙයක් right මේක near එකට වඩා ළඟයි near කියන්නේ ළඟ but next to කියන්නේ ඊට වඩා ළඟින් එහා පැත්තේ okay there is a doctor next to our house අපේ ගෙදරට එහා පැත්තේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා there is a doctor behind our house අපේ ගේ පිටිපස්සේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා දැන් මෙතන next to කියන්නේ මේ ගෙට එහා පැත්තේ ගෙදර ඉන්නේ ડોක්ටර් කෙනෙක් got it right the TV is next to the sofa එකට එහා පැත්තේ තමයි TV එක තියෙන්නේ right the cupboard is next to the computer table එකට එහා පැත්තේ තමයි cupboard එක තියෙන්නේ now these are very important when you give directions to people ඕක මිනිස්සුන්ට දැන් ඔයා directions දෙනවා නම් ගෙදරට ගිහිල්ලා කොහොමද මොන හරි දෙයක් හොයාගන්නේ කියලා hello Kamal did you find the key එක හම්බුණාද no all right now listen it is in my room my කාමරේ තියෙන්නේ okay it should be in my cupboard okay the cupboard is next to the computer table okay computer table එකට එහා පැත්තේ තමයි cupboard එක තියෙන්නේ okay you should find the key inside the cupboard okay now මම කිව්වේ ඔයාලට හම්බ වෙයි key එක cupboard එක ඇතුලේ cupboard එක තියෙන්නේ computer table එකට එහා පැත්තේ so these are very specific information හරියටම දෙන information එතකොට හරියටම මේක කියන්න we need prepositions හරියටම ඕනේ there's a bookshop near our school okay the bookshop is near our school bookshop එක තියෙන්නේ අපේ ඉස්කෝලේ ළඟ bookshop is near our school the bookshop එක තියෙන්නේ ටිකක් ළඟින් එහා පැත්තේම නේ but ටිකක් ළඟින් තියෙන near ළඟයි it is near to our school අපේ ඉස්කෝලේට හුඟක් ළඟයි okay it is next to our school ඒක තියෙන්නේ අපේ ඉස්කෝලේ එහා පැත්තේ next දැන් බිත්තිය කියලා කියද්දී අපිට කියන්න පුළුවන් on කියන එකෙන් හරිද දැන් on the wall there is a clock on the wall the clock is on the wall the spider is on the wall මකුළුවා ඉන්නේ බිත්තියේ
බිත්තිය මත ඉන්නේ. මත ඉන්නව නම් අපි කියන on the wall, the centipede is on the wall. අර මේ පත්තෑය ඉන්නේ බිත්තිය මේ උඩ. බිත්තිය මත ඉන්නේ. බිත්තිය on the wall. දෙයක් මත ඉන්නවා නම් on the wall දාන්න ඕනේ. ඔයාලට පේනවා දෙයක් මත කියලා on the wall, on the desk. Got it? Nice. Next one is above. Above කියන්නේ ඉහළින්, ඉහත, උඩ. Right? ඔයාලට ඔළුවට උඩින් තියෙනවා නම් අර උඩින් තියෙන දෙයක් අපි කියනවා above කියලා. Okay? Above. Okay? Then there is a photograph above the TV. TV එකට උඩින් තියෙන photograph එකක්. The photograph is above the TV. TV එකට උඩින් තියෙන්නේ උඩ නෙමෙයි. TV එකට උඩින් on the wall. උඩින් තියෙන දෙයක්. ඉහළ තියෙනවා. ඉහති. Okay? ඔයාගේ ඔළුව උඩින් තියෙනවා. There is a fan above me. Okay? There is a spider above me. මකුලෙක් ඉන්නවා මගේ ඔළුවට උඩින්. Okay? There is a spider above me. There are cobwebs above me. මගේ ඔළුවට උඩින් මකුළු දැල් තියෙනවා. There are cobwebs. The cobwebs are above me. මගේ උඩින් තියෙන්නේ. Okay, above කියන්නේ ඉහළින්, over කියන්නේ උඩින්. Okay, over කියන්නේ දෙයකට උඩින් යනවා. දැන් මේ මෙහෙම පෙන් එක තියෙන මේ පෙන් එක උඩින් මේ පෙන් එක යනවා over. Over උඩින් ගියා. දෙයකට උඩින් යනවා but උඩින් තියෙනවා නම් above. උඩින් දෙයක් යනවා නම් උඩින් ගියා. Over my dead body. මගේ මිනි උඩින් තමයි උඹලට මේක කරන්න වෙන්නේ. Okay? You can do this over my dead body. Okay? මගේ මිනි උඩින් තමයි ඕක කරන්නේ. තමයි කියන්නේ. got it? පටල ගන්න එපා. Okay? but අර අපි කියනවා සිංහලෙන් කතා කරනවා වගේ නෙමෙයි ඉංග්‍රීසි වලින් අර ස්පෙસિෆික් වර්ඩ්ස් තියෙන හැම දෙයකටම ඉතින් ඒවා හරියටම ඔළුවේ තියාගන්න ඕනේ. මේවා මේ කටපාඩම් කරාට වැඩක් නෑ ළමයි. මේවා ඔයාලගේ sentences වලට දාලා use කරන්න ඕනේ. sentences හදන්න ඕනේ. දැන් මම කලින් කියලා දීපු පාඩම් එක දාලා you have to make sentences. Okay? sentences හදන්න නැත්නම් පුතේ මේක අමාරුයි. මේක කරන්න බෑ. ඔයාගේ ideas ඔයා ලියන්න ඕනේ. all right? එතකොට අර මම කලින් කියලා දීපු modal verbs ඒවා use කරලා and is use කරලා ලස්සන sentences හදන්න. දැන් අද මම කියලා දුන්න there is there දෙයක් තියෙනවා කියලා කියන්නේ ඒ ඕකෙනුත් ඔයාලට මේ prepositions use කරලා සරල sentences හදලා practice කරන්න පුළුවන්. ඔයාලගේ day to day conversation වල මේව use කරන්න otherwise you can't speak English. Okay? මේක බැයි කරන්න නැත්තම් මේ ප්‍රැක්ටිස් වෙන්නේ නැත්තම් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඔයා කොච්චර හොඳ ගුරුවරයෙක් ගාවට ගියත් ඔයාලට මේක කරන්න බෑ. ඔයා ප්‍රැක්ටිස් වෙන්නේ නැත්තම් ප්‍රැක්ටිස් කරන දේ තමයි පුතේ ඔයාගේ only goal. Okay? ඔයාගේ එකම goal එක to achieve this English fluency හදාගන්න. ඉංග්‍රීසි කතා කරන එක හදාගන්න එකම goal එක practice. Okay? නැත්තම් වැඩක් නැහැ පුතේ ඉංග්‍රීසි වාගත්ත කෙනා ගාවට ගියතොත් නැහැ ඔයාලට ඉංග්‍රීසි හදා ගන්න බෑ ප්‍රැක්ටිස් වෙන්නේ නැත්තම්. See you in the next video. Goodbye. Keep practicing. Thank you.